හොඳයි දරුවනේ එදා මම ඉස්පිල්ලේ කොටසක් කරා ඔයාලට නේද? පොඩි කොටසක් පැහැදිලි කරලා දුන්නා. අකුරු දෙකට නෙමෙයි තනි එක අකුරකට ඉස්පිල්ල යෙදෙන ආකාරය නේද? දැන් අපි පිල්ලම් කරලා තියෙනවා ඇල පිල්ල, කෙටි ඇද පිල්ල, දික් ඇද පිල්ල, ඉස්පිල්ල නේද? ඉස්පිල්ල අකුරු දෙකට අකුරු තුනට යෙදෙනවා. හරිද? තේරුණාද? එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේකෙන් නියෝජනය වෙන ස්වරය මොකක්ද කියලා නේද? ඊ ස්වරය නියෝජනය කරලා මම මුලදිම කිව්වා එක එක ස්වර ගැන. හොඳයි මෙන්න බලන්න මේක ටිකිරි 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 සිනා මිහිරි මිහිරි සින්දු කියා. ගිගිරි ගිගිරි තාල තබා සිංගිති නටයි පාද තියා. හරි නේද? ඔන්න ආයි කියමු කට්ටියම කියමු. ටිකිරි 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 සිනා. හරිද? මිහිරි මිහිරි සින්දු කියා. ගිගිරි ගිගිරි තාල තබා සිංගිති නටයි පාද තියා. කවුද නටන්නේ? සිංගිති. හොඳයි පුතා. සිංගිති නටන්නේ. ටිකිරි 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 සිනා හොඳට hina වෙවි නටන්නේ නේද? මිහිරි මිහිරි සින්දු කියා. හොඳ සින්දු කියමින් නටනවා සිංගිති ලස්සනට තාල තියා පාද තබ තබා. හොඳයි අපිට මේක කියන්න හැක් වෙන්නේ මෙන්න මේක දැනගත්තොත් විතරයි. මේකෙන් එන ශබ්දය මොකක්ද කියලා දැනගත්තොත් විතරයි. අපිට හරි සතුටුයි කියවන්න පුළුවන් නන්නේ. කියවන්න පුළුවන් නම්. කියවන්න නැතුව මුකුත් කරන්න බෑනේ. බලන්න කොයිතරම් ලස්සන සින්දුවක්ද නේ? එතන බලන්න අකුරු තුනටම යෙදිලා තියෙනවා. එදා අපි කරේ අකුරු දෙකට නේද? පිට, මිල නේද? බීව, සිත ඔහොමනේ අපි කරේ. අද අකුරු තුනට ටිකිරි ටිකිරි. හරිනේ? මෙන්න ඉස්පිල්ල අකුරු තුනටම යෙදිලා තියෙනවා. ටිකිරි. ඊළඟට මිහිරි මිහිරි. මිහිරි. අකුරු තුනටම යෙදෙනවා. ඊළඟට ගිගිරි ගිගිරි. මේවා ලියන්න ඕගොල්ලෝ. දැන් මේ පන්තියේ ඉන්න දරුවෝ ඇර දැන් මේක බලන් ඉන්න දරුවෝ ගෙදරදී ලියන්න. මේවා බලන්න. බලලා ලියන්න. ගිගිරි. ඊළඟට සිංගිති. සිංගිති. මේ අකුරු තුනටම තියෙනව නේද පිල්ලම්? සිංගිති. සිංගිති කියන වචනේ මෙන්න ගයනට සංඥකේ සිංගිති. අර මේක වසරදී ඉගෙන ගන්න නැති සංඥකේ ගැන. ඔන්න සිංගිති. ටිකිරි ටිකිරි. දැන් මෙච්චරද පිල්ලම් තුන වැටෙන වචන තියෙන්නේ නෑ. පිනිති දිනිති කිකිලි හද මිහිරි තියෙනවා. ඔය ඕන තරම් වචන තියෙනවා. හරිද? ඒ වචන මතක් කරන්න මතක් කරලා ලියන්න. ලිව්ව තරමට තමයි මතකයේ රැඳෙන්නේ. නැත්තම් මතක් වෙන්නේ නෑ. හරිද? හොඳට ලස් දැන් මම මේ ඇල පිල්ල කරලා තියෙනවා. ඊළඟට මීට ඉස්සර ගොඩක් ඉස්සරලා කොඩිය. ඉතින් බැරිය පිල්ලමක් මෙතෙන්ට හේදිලා නැහැ. කියවන්න පුළුවන්. ඕගොල්ලෝ වෙනත් දේවල් ඔය ෆෝන් වලින් බලන්න වගේ නෙවෙයි මේ ඉගෙන ගන්න දේවල් වල බලන්න දැන් පටන් ගන්න ඕනේ ළඟදී ඉස්කෝලත් නේද? ඊළඟට තා දවස් ටික දවසෙන් දෙක වසරට අනිවාර්යෙන් යනවනේ. දෙක වසරට ගිහිල්ලා ඉතින් බඩ ගගා ඉන්න බෑ. වැඩ ටික කරන්න වෙනවා. නැත්නම් ඉතින් ටීචර්ටත් එපා වෙනවනේ. ලස්සනට වැඩ ටික කරගත්තම ඕගොල්ලොත් උද්‍යෝගිමත් ටීචර්ත් උද්‍යෝගිමත් ලස්සනට වැඩේ කරගෙන යනවා. ලියන්න පුළුවන් වුණාම මේ කියවන්න පුළුවන් වුණාම උට ලියන්න ආසයි. ඊළඟට පොඩි කතාන්තර පොත් කියවන්න පුළුවන්. චූටි චූටිනේ. ඊළඟට පින්තූර ඇඳලා නම් ලියන්න පුළුවන්. පාරදී දකින්න දේවල් කියන්න පුළුවන්. නැත්නම් ඉතින් බෑනේ.
බලන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා නික්කිස් පිල්ල. යටේ සහිත පිල්ල. සීයා සීනි සීගිරි සීතාවක ඕලියන්න වෙනවනේ. දැන් මේක පුළුවන් වෙනා වුණ අනිත් ඒවා අපි ලියන්න. හරිද? දැන් ආයෙත් කියමු බලන්න. ටිකිරි 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 සිනා මිහිරි මිහිරි සින්දු කියා. ගිගිරි ගිගිරි තාල තබා සිංගිති නටයි පාද කියා. අරනේ ඔන වචන ටික. ඔන්න දැන් මම දැන් මේ අපේ ළමයින්ට දෙන උපාර අසා ලිවීමට මේ ටික. ඔය වචන 4. හරියටම ලියන්න පුළුවන්ද කියලා මම බලනවා. ඕගොල්ලොත් ඔයාලා අම්මලාට කියන්න මෙන්න මේ වචන 4 මට කියන්න මට ලියන්න පුළුවන්ද කියලා බලන්න ඕනි කියලා. නැත්නම් අක්කට හරි කාට හරි ළඟ ඉන්න කෙනෙකුට කියලා ඔයගොල්ලෝ ලියන්න පුරුදු වෙන්න. මෙන්න ඊළඟට පොඩි අභ්‍යාසයක්ත් තියෙනවා. ඔක්කේ සද්ද කරන්න එපා. ඔන්න අහගන්න. මෙන්න පි මි හි නි කි ති රි. ඊළඟට මෙන්න මේ අකුරු තුනක් තියෙනවා. මෙන්න මේ ටික යොදලා වචන ලියන්න ඕන. වචන. පුළුවන් ද ලියන්න? ඔව්. පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේකෙන් එක වචනයක් මට කියන්න එක පුතෙක් කියන්න. ඔව්. එක වචනයක් කියහොදා. ඔව් කීයද? ඔය කීයද දැකලා තියෙනවයි? කීයද? තව? තව? පිටි. හරි. පිටි. මොන පිටිද? මොන පිටිද? හාල් පිටිද? ඈ? ඔව්. මොන පිටි? පිටි වලට ළමයි කැමතිනේ. ඔන්න පිටි කියලා වචනේ ලියුවා. තව එකක් ලියන්න. ඔව්. නී. ඔව් නියන. හරි. තව එකක් ටීචර්ට එකක් කියන්නද? රියන. රියන. ඒ වචනේ ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? ඉස්සර තිබුණේ රියන්. ගණන්නේ දැන් ඔයාලට භාවිතයක් නැහැනේ. රියන. තව ලියන්න පුළුවන්. දැන් අපි ඉස්සර ඉගෙන ගත්තේ මිහිරි නේ. මිහිරි. ටිකිරි. ලියන්න පුළුවන්. ඊළඟට වචන ලියන්න පුළුවන් නේද? මිහිරි ලියන්න පුළුවන්. ටිකිරි. වචන 7ක් විතර මේවා අයින් යොදලා ලියන්න පුළුවන්. ඒ ටික කරන්න. හොඳයි දැන් මේ ලියපු ටික කියන්න එක දුවෙක් කියන්න. ඔව් කීයත. කීයත. හරි. අපි ගොඩාක් අසන කීයතක් ඇඳලා පාට කරානන්නේ. එතන හරිය ලස්සනට හිතට වදිනවා. ඊළඟට පිටි. ඉපැකට් එකක් අදින්න පුළුවන් දවල ඔබ බොන පිටිය කියලා නේ. ඊළඟට මියන. මියන. මියන දැකලා තියෙනවයි නෑ. ඒක නෙන්න. මියනක්වත් දැකලා. මියන. රියන. ඊළඟට අපි ලියමු ටිකිරි. මිහිරි.